ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ නොලෙජ් ස්කූල් YouTube channel එකට. අදත් අපි ඕගලන්ට අරගෙන ආවා කාලීන සිදුවීම් මෙසුරින් ප්‍රශ්න සහ පිළිතුරු 30. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැති අයට subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි බලමු අද ගෙනාපු ප්‍රශ්න මොනවාද කියලා. ප්‍රශ්න අංක 1. ශ්‍රී ලංකාව 2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස නම් කළ ගෝලීය සංචාරක වේදිකාව කුමක්ද? Big 7 Travel. ප්‍රශ්න අංක 2. මෑතකදී විවාහ වූ ලෝක ප්‍රසිද්ධ ගායිකාව කවුද? ටේලර් ස්විෆ්ට්. ප්‍රශ්න අංක 3. යුරෝපයට බලපෑ ඇති උණුසුම් කාලගුණ තත්ත්වය කාලගුණ විද්‍යාඥයන් විසින් හඳුන්වන නම කුමක්ද? ඔමේගා බ්ලොක්. ප්‍රශ්න අංක 4. බුක් රිට්‍රීස් ජාත්‍යන්තර වාර්තාව මගින් ලොව හොඳම සුවතා ගමනාන්තය ලෙස නම් කළ රට කුමක්ද? ශ්‍රී ලංකාව. ප්‍රශ්න අංක 5. ඩෙංගු රෝගකාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන මදුරු විශේෂ දෙක කුමක්ද? ඊඩිස් ඊජිප්ටස් සහ ඊඩිස් ඇල්බෝපික්ටස්. ප්‍රශ්න අංක 6. ඩෙංගු මදුර කීට ගණත්වය මනින දර්ශකය කුමක්ද? බිටෝ දර්ශකය. ප්‍රශ්න අංක 7. මෑතකදී රික්ටර් මාපක ඒකක 7කට වැඩි භූමිකම්පාවක් සිදු වූ රට කුමක්ද? වෙනිසියුලාව. ප්‍රශ්න අංක 8. ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මේ වසරේ නිකුත් කරන ලද නවතම වාර්ෂික වාර්තාවකට අනුව ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනාගත් සමාගම කුමක්ද? BYD සමාගම. ප්‍රශ්න අංක 9. ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් වූ ව්‍යාපාරිකයා කවුද? ඊලෝන් මස්ක්. ප්‍රශ්න අංක 10. ලොව විශාලතම මූලික මහජන කොටස් නිකුතුව සිදු කරමින් නස්ටැක් කොටස් හුවමාරුවේ ලයිස්තුගත වූ සමාගම කුමක්ද? ස්පේස් එක් සමාගම. ප්‍රශ්න අංක 11. ස්පේස් එක් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව මගින් රැස් කරගත් මුදල් ප්‍රමාණය කොපමණද? ඩොලර් බිලියන 75. ප්‍රශ්න අංක 12. මීට පෙර ලොව විශාලතම මූලික මහජන කොටස් නිකුතුවට හිමි වාර්තාව හිමිකරගෙන සිටි සමාගම කුමක්ද? සෞදි ඇරම්කෝ සමාගම. ප්‍රශ්න අංක 13. එහිදී සෞදි ඇරම්කෝ සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව මගින් රැස් කරගත් මුදල් ප්‍රමාණය කොපමණද? ඩොලර් බිලියන 25.6. ප්‍රශ්න අංක 14. 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම් වාර්තාව තමන් සතු කරගත් නවතම සජීවීකරණ සිනමා නිර්මාණය කුමක්ද? ටෝයි ස්ටෝරි 5. ප්‍රශ්න අංක 15. ඉරාන ඇමරිකා යුද්ධ ගැටුම් අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුමට ඇමරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ ඓතිහාසික මාලිගය කුමක්ද? ප්‍රංශය වර්සේල්ස් මාලිගය. ප්‍රශ්න අංක 16. ෆෝමියුලා 3 තරඟාවලියක් නියෝජනය කිරීම සඳහා වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූයේ කවුද? ලෙවාන් ඩේවිඩ්. ප්‍රශ්න අංක 17. ෆෝමියුලා 3 තරඟාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූයේ කවුද? ලෙවාන් ඩේවිඩ්. ප්‍රශ්න අංක 18. පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුද? රුමේෂ් තරංග.
ප්‍රශ්න අංක 19. මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දෙන රටවල් මොනවාද? ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව. ප්‍රශ්න අංක 20. මෙවර පාපන්දු ලෝක කුසලානයේ නිල තේමා ගීතය ගායනා කළේ කවුද? ශකීරා. ප්‍රශ්න අංක 21. මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ කුඩාම රට කුමක්ද? කියුරසාවෝ. ප්‍රශ්න අංක 22. බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා බව පවසමින් පසුගියද ඇමරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අතිරේක ආනයන බදු පැනවීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය කොපමණද? 12.5%. ප්‍රශ්න අංක 23. මුකේෂ් අම්බානි අභිබවා ආසියාවේ දෙවැනි ලොකුම ධනවතා බවට පත් වූ චීන ව්‍යාපාරිකයා කවුද? ෂැන් ඉමින්. ප්‍රශ්න අංක 24. ෂෑන් ඉමින් හිමිකාරිත්වය දරන සුප්‍රසිද්ධ සමාගම කුමක්ද? ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට් ඩෑන්ස් සමාගම. ප්‍රශ්න අංක 25. මෑතකදී සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බ්‍රිතාන්‍ය අගමැති කවුද? කෙයර් ස්ටාර්මර්. ප්‍රශ්න අංක 26. මෑතකදී උතුරු කොරියාවේ සංචාරයක නිරවුත්ත වූ ප්‍රබල රාජ්‍ය නායකයා කවුද? චීන ජනාධිපති ෂී ජින්පින්. ප්‍රශ්න අංක 27. 2026 වසර සඳහා නිකුත් කර ඇති නවතම ගෝලීය සාමදර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමි වූ ස්ථානය කුමක්ද? 67 වන ස්ථානය. ප්‍රශ්න අංක 28. ගෝලීය සාමදර්ශකයේ පළමු ස්ථානයට පත් වූ රට කුමක්ද? අයිස්ලන්තය. ප්‍රශ්න අංක 29. මෙවර පාපන්දු ලෝක කුසලානයේදී ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත් වූයේ කවුද? ආජන්ටිනා ක්‍රීඩක ලියෝනල් මෙසි. ප්‍රශ්න අංක 30. කෘතිම බුද්ධිය ආධාරයෙන් ලොව පළමු වරට එන්නතක් නිපද වූයේ කවුරු විසින්ද? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින්.